ඔයත් ක්‍රෙඩිට් කාඩ් එකක් ගන්න හිතන් ඉන්නවා නම් එහෙම නැත්නම් ඔයාලට දැනටමත් ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් මේ වීඩියෝ එක ස්කිප් කරන්න එපා. ණය වෙන්නේ නැතුව හරියටම ක්‍රෙඩිට් කාඩ් එකක් පාවිච්චි කරන්න අපි අද බලමු. එම සරලව කිව්වොත් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේම අපිට බැංක් එකකින් ලබා දෙන කෙටි කාලීන ණයක් වගේ දෙයක්. එතකොට මේ ලබා දෙන ණයෙන් ඔයාට shopping කරන්න, bills pay කරන්න, online orders දාන්න පවා පුළුවන්. හැබැයි very important අපි මතක තියාගන්න ඕන මේක අපේ සල්ලි නෙමෙයි අපිට ණයක් විදිහට කෙටි කාලීනව ලැබෙන සල්ලි කියලා. එතකොට අපිට ලබා දෙන ණය මුදල අදාළ කාල සීමාව තුළ අපි ආපහු ගෙවන්නම ඕන. මෙන්න මේ කොටස ගොඩක් වැදගත් පාර්ට් එකක්. ක්‍රෙඩිට් කාඩ් එකෙන් ඇඩ්වාන්ටේජ් ගන්න ටිප්ස් ටික තමයි මේක. අංක 1 ඔයා හැම වෙලෙම ෆුල් amount එකම pay කරන්න try කරන්න. ඒ කියන්නේ minimum amount එකවත් එහෙම නැත්නම් ගානෙන් අඩු මුදලක්වත් ගෙවන්න එපා. පුළුවන් උපරිමේ ඔයාට තියෙන ඒ ස්ටේට්මන්ට් එකට තියෙන full amount එක pay කරන්න. අංක 2 ඩියු ඩේට් එකට කලින් පේ කරන්න. ඔයාට අනිවාර්යෙන් රිමයින්ඩර්ස් එනවා, ඊමේල් එනවා. ඉතින් ඔයා අනිවාර්යෙන්ම මේක ඩියු ඩේට් එකට කලින් පේ කරන්න. එහෙම වුණොත් ඔයාට ඉන්ට්‍රස්ට් එකක් ඇඩ් වෙන්නේ නැහැ. තුන තමයි ඔයාට ස්පෙන්ඩ් කරන්න පුළුවන් ලිමිට් එකට වඩා කවදාවත් ස්පෙන්ඩ් කරන්න යන්න එපා. ක්‍රෙඩිට් කාඩ් එකක් යූස් කරන්න එපා. එහෙම වුණොත් ඔයාට ෆුල් amount එක ගෙවන්න බැරුව ඔයා හිර වෙන්න පුළුවන්. අංක 4 offers, cashback ඒ දේවල් හරි විදිහට යූස් කරන්න. උදාහරණයක් විදිහට සුපර් මාකට් වල fuel online deals වලට මේක ගොඩක් වටිනවා. අංක 5 ගොඩක් වැදගත් cash withdrawal නම් කරන්නම යන්න එපා. මොකද මේකට charges වගේම interest එකත් වදිනවා. අගේම ප්‍රමෝෂන් කාලවලදී 0% installment වලට හරව ගන්න offers හම්බෙනවා. ඒක ගොඩක් වැදගත් වෙනවා. ඔයාට එකපාරින් ගෙවලා ගන්න බැරි දේවල් ණය වාරිකයක් වශයෙන් ගෙවලා ගන්න හුඟක් හොඳ දෙයක්. ඉතින් ක්‍රෙඩිට් කාඩ් එකක් කියන්නේ dangerous දෙයක් නෙවෙයි. ඒක හරිය විදිහට පාවිච්චි කරොත් ඒක හරිම powerful financial tool එකක්. ඉතින් ඔයාලට ක්‍රෙඩිට් කාඩ් එකක් තියෙනවා නම් කොහොමද යූස් කරන්නේ, මොනවද තියෙන ප්‍රශ්න කියලා අපිට කමෙන්ට් එකක් දාන්න. ඒ වගේම like කරන්න, subscribe කරන්න අමතක කරන්න එපා.